ලංකාවේ වයසක ගෑනු රණ්ඩු වෙනකොට එකපාරටම ගවුම නැත්නම් රෙද්ද උස්සලා යට ශරීරය පෙන්වන්නේ ඇයි? පොඩි කාලේ ගමේදී මෙහෙම දෙයක් දැකලා තියෙන අයට නැත්නම් වයසක අය කියනවා අහලා තියෙන අයට මේක හරිම පුදුම හිතෙන ඒ වගේම එකපාරටම තේරුම් ගන්න බැරි සිදුවීමක් වෙන්න ඇති. බැලූ බැල්මට මේක හරිම අසභ්‍ය කිසිම හැදියාවක් නැති වැඩක් වගේ අපට පෙනුනට ඒක පිටුපස තිබුණේ අපේ පැරණි සමාජයේ පැවතිච්ච හරිම දැඩි මානසිකත්වයක් සහ සංස්කෘතික කාරණයක්. ඉස්සර කාලේ ගැමි කාන්තාවකට තමන්ගේ බලය පෙන්වන්න නැත්නම් වෙනත් කෙනෙකුගෙන් වෙන දැඩි අසාධාරණයකට එරෙහිව සටන් කරන්න පොලිසි උසාවි හරි සල්ලි බලයක් හරි තිබුණේ නැහැ. ඉතින් තමන්ට වෙන ලොකුම අසාධාරණයේදී තමන්ගේ අන්තිම මානසික ආයුධය වුණේ සමාජයේ තදින්ම තිබුණු තහංචි බිඳලා ඉස්සරහට ඉන්න කෙනාව එකපාරටම ෂොක් කරලා අඩපණ කරන එක. තමන්ගේ ආත්ම ගෞරවය සහ ලැජ්ජාව සම්පූර්ණයෙන්ම අතහැරලා කරන මේ වැඩෙන් අඟවන්නේ උඹ මාව මේ තත්ත්වයට වැට්ටුවා මම මගේ මුළු ලැජ්ජාවම කැප කරලා උඹට ශාප කරනවා කියන එක. ඒ වගේම අපේ ජනප්‍රවාදවල එන පත්තිනි මෑණියන්ගේ කතාවෙත් සත්‍යක්‍රියා සහ ප්‍රතිවෘත්තා බලය එක මේකට ලොකු සම්බන්ධයක් තියෙනවා. කාන්තාවක් තමන්ගේ ලැජ්ජාව අමතක කරලා කරන මේ අන්තිම ක්‍රියාවෙන් එහා පැත්තේ ඉන්න කෙනාට ලොකු ශාපයක් වෙනවා කියන බය එදා මිනිසුන්ගේ හිත්වල තදින්ම තිබ්බා. ඒ නිසාම මේක දැක්ක ගමන් අනිත් පාර්ශවය බයෙන් පස්සට වුණා. කාලයත් එක්ක මේක නැති වෙලා ගියත් ඒක අපේ පැරණි ගැමි සමාජයේ පැවතිච්ච හරිම අමුතු ඒ වගේම දැඩි මනෝවිද්‍යාත්මක පැත්තක්. ඔයාලත් ගමේදී හරි කොහෙදී හරි මේ වගේ අමුතු සිදුවීම් අහලා හෝ දැකලා තියෙනවද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මම ආර්.ඒ. ගයාන්. ඔබට සුබ දවසක්.